මේක තියෙන වැවිලිහ ප්‍රජා යටිතල පාසුමන අමාත්‍යංශයට තම ක්‍රියාත්මක වෙන්නේ ජාතික වැවිලි කළමනාකරන ආයතනය තමයි මේ රැකියා තියෙන්නේ. මේක දාලා තියෙන පරිපාලන නිලධාරී කියලා තනතුරක් සම්බන්ධයෙන් දාලා තියෙන ස්ථීර පදනම් මත ගන්න. සුදුසුකම් හැටියට තියෙන්නේ මානව සම්පත් කළමනාකරණය, ව්‍යාපාර කළමනාකරණය, රාජ්‍ය පරිපාලනය, රාජ්‍ය කළමනාකරණය, වාණිජය යන ක්ෂේත්‍රයන්හි පාදයේ හෝ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සභාව විසින් පිළිගත් අදාළ විශේෂ ක්ෂේත්‍රයේ වෙනත් උපාධියක් ලබා තිබීම කියලා තියෙනවා. ඊට අමතරව මේකේ වැටු පරිමාණය තියෙන්නේ 72650න් පටන් ගෙන 1,20,970 දක්වා මේකේ ක්‍රියාත්මක වෙනවා. ඊට අමතරව රජයන් මත අනිකුත් දීමනායන්ක කියන කියලා මෙයාලා මෙන්ෂන් කරලා තියෙනවා. අවුරුදු 22ත් අවුරුදු 45ත් අතර කෙනෙකුට ඇප්ලයි කරන්න පුළුවන් කියලා කවුරුටත් දාලා තියෙනවා. ඊළඟ තියෙන්නේ මැනේජ්මන්ට් ඇසිස්ටන්ට් කළමනාකරන සහකාරය සම්බන්ධයෙන් ගන්නවා ස්ථීර පදනම් මත ගන්නේ. ඒකේ සුදුසුන් හැටියට දාලා තියෙන්නේ අපොස සාමාන්‍ය විභාගයේදී එක්වරකදී සිංහල හෝ දෙමළ භාෂාව, ගණිතය හා ඉංග්‍රීසි භාෂාව ඇතුළු විෂයන් 4කට සම්මාන සමාත සහිත විෂයන් 6කින් සමත් තිබීම කියලා කියන්නේ 6යි 4ක් තියෙන්න ඕනේ. මේකේ සිංහල හෝ දෙමළ, ගණිතය හා ඉංග්‍රීසි කියන ඒවාන C තියෙන්න ඕනේ. ඊට අමතරව උසස් විභාගයේදී විෂයන් 3 සාමාන්‍ය පොදු පරීක්ෂණයේ හැර සමත් වෙලා තියෙන්න ඕනේ කියලා මෙන්ෂන් කරනවා. මේකේ සැලරි ස්කේල් එක පටන් ගන්නවා 46,320 පටන් ගෙන 83,390 දක්වා සැලරි ස්කේල් එක තියෙනවා. ඊට අමතරව රජයේ අනෙකුත් දීමනාවලට පටහිමිකම් තියෙනවා කියලා මෙන්ෂන් කරලා තියෙනවා. ඔය සීමාව අවුරුදු 18ත් අවුරුදු 45ත් අතර කෙනෙකුට ඇප්ලයි කරන්න පුළුවන්. ඊළඟට තියෙනවා රියදුරු තනතුර තියෙන මේක විශේෂයෙන් මෙයාලා මෙන්ෂන් කරලා තියෙනවා. කොළඹ සහ බලවන්තලාව අවට ඉන්න කට්ටියට වැඩි chance එකක් තියෙනවා කියලා. දෙවතාවක නොවැඩි වාර ගණනකදී අපොස සාමාන්‍ය විෂයන් 6 සම්මාන සමාත 2ක් සහිතව සමත තිරීම කියලා කියන්නේ. 6යි 2ක් තමයි අවශ්‍ය වෙන ඕලෙල්වලදී. පරවාහන රිදුවල් පත්‍රය තිබීම සහිත බලපත්‍රය ලබා ගැනීමෙන් පසු වසර 3ක සේවා පළපොරුද්දක් තියෙනවා කියලා තමයි කියලා තියෙන්නේ. සුදුසුකම් හැටියට වැටු පරිමාණය 43,280න් පටන් ගෙන 67,400 දක්වා තියෙනවා. රජයේ අනුමත අනෙකුත් දීමනාවලට වට අවස්ථාවක් තියෙනවා. අවුරුදු 18ත් 45ත් අතර කෙනෙකුට ඇප්ලයි කරන්න පුළුවන්. ඊළඟට තියෙන අලක්කමේ තනතුර කියන්නේ කුක් කෙනෙක් හැටියට ගන්න උතේ හා වෘත්තීය අධ්‍යාපන කුසල සේවාව සිටිරිගත් තාක්ෂණික වෘත්තීය පුහුණු ආයතනයකින් ආහාර පාන සරස් කිරීම හා පිළිගැනීම සම්බන්ධව සුසුවම් මට්ටම කියන්නේ කුලිය දෙවන මට්ටමේ සහතිකයක් තියෙන්න ඕනේ. වැටු පරිමාණය 42,300න් පටන් ගෙන 66,060 දක්වා ක්‍රියාත්මක වෙනවා. ඊට අමතරව රජයේ අනුමත අනෙකුත් දීවන හම්බ වෙනවා කියලා මෙයාලා මෙන්ෂන් කරලා තියෙනවා. ටිකට් වයස සීමාව දෙන අවුරුදු 18ත් 45ත් අතර කෙනෙකුට ඊළඟට නේවාසික ආගාර සහායක කියලා තියෙන්නේ. මේකේ තියෙන්නේ කියන්නේ බංගලෝ ඇසිස්ටන්ට් කියන තනතුර තියෙන්නේ. මේකේ සාමාන්‍ය විභාගයේ පෙනී සිටීම පවන ප්‍රමාණවත් කියලා තමයි දාලා තියෙන්නේ. 40,500න් පටන් ගෙන 62,530 දක්වා සැලරි එක තියෙනවා. ඊට අමතරව රජයේ අනෙකුත් දීමනාවට උඹ වෙනවා කියලා මෙන්ෂන් කරලා තියෙනවා. අවුරුදු 18ත් 45ත් අතර කෙනෙකුට ඇප්ලයි කරන්න පුළුවන්. ඊළඟට තියෙනවා ගාර්ඩනර් කෙනෙක් ගාර්ඩන් ඇසිස්ටන්ට් උද්‍යාන සහකාර තනතුර සම්බන්ධයෙන් ගන්නවා. අපේ සාමාන්‍ය විභාගයේ පෙනී සිටීම නිතරයි ප්‍රමාණවත් කියලා මෙන්ෂන් කරන්නේ. අවුරුදු 40,500න් පටන් ගෙන 62,530 දක්වා වැටු පරිමාණය සහ රජයේ අනෙකුත් දීමනා හම්බ වෙනවා කියලා කියනවා. අවුරුදු 45ට අඩු කෙනෙකුට ඇප්ලයි කරන්න පුළුවන්. අවුරුදු 18 කම්ප්ලීට් නම් මේකේ කායිකව හා මානසික යෝගීතාවයක් තියෙන්න ඕනේ. සේවා අවශ්‍යතාවය මත ප්‍රධාන කාර්යාලය හෝ දිවයිනේ ඕනෑම ප්‍රදේශයක ආධිකාරික කටයුතු ඉටු කිරීමට ඇඳී සිටිය යුතු කියලා තියෙනවා. අයිදුම් කරන පිළිවෙල හැටියට මෙයාලා දාලා තියෙන්නේ ඥාතීන් ඕන නිර්දේශකකින් දෙදෙනෙකුගේ නම් හා ලිපිනයන් සහිතව ඔබගේ සම්පූර්ණ ජීවිත සටහන අදාළ සහතික පත්වල පිටපත් සහිතව දියාපදින තැපැලෙන් එවන්න ඕන කියලා තියෙනවා. ජූනි 30ට කලින් 2006 ජූනි 30ට කලින් අපිට ඇප්ලයි කරනවා. තරම් කල් තියෙනවා. මේකේ අනිවාර්යෙන්ම කිව්වේ තනතුරු 6ක් මම කතා කරා. ඒ තනතුරු 6න් එන්වලොප් එකේ ඇප්ලයි කරන තනතුරු සම්බන්ධයෙන් පම් කෙලවර ඉහළ දාන්න එන්වලොප් එකේ උද්‍යාන සහකාරද කළමනාකරන සහකාරද අනේ විදිහට අනිවාර්යෙන් මෙන්ෂන් කරලා දාන්න. මම මේක වීඩියෝ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙන ලින්ක් එක දාලා දෙන්න. එතන ගිහලා ඇප්ලිකේෂන් එක වට ගන්න පුළුවන්.
එඩ්‍රස් එක වෙන්නේ අධ්‍යක්ෂ ඇලීඩක් ප්‍රධාන නිලධාරී ජාතික වැවැලි කළමනාකරන ආයතනය MDH ජයවර්ධන මාවත අතුරු ගිරී කියලා තියෙන්නේ. අධ්‍යක්ෂ ඇලීඩක් ප්‍රධාන නිලධාරී ජාතික වැවැලි කළමනාකරන ආයතනය MDH ජයවර්ධන මාවත අතුරු ගිරී කියන මේල් ඇඩ්‍රස් එක තමයි ඔයා දාන්න ඕනේ. ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරගෙන වීඩියෝ ඩිස්ක්‍රිප්ෂන් එකේ මේක ෆිල් කරලා වාගේ තාතුට අදාළ විදිහට ඇප්ලයි කරන වාගේ තියෙන සර්ටිෆිකේට්ස් වල කොපීස් ටිකත් එක්කම. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේදී හමුවෙමු. මම හිතනවා අද සාර්ථක වීඩියෝ එකක් ගෙනාවොත් දෙමුක ඇප්ලයි කරන්න පුළුවන් අවස්ථාව. වාගේ ජයග්‍රාහී දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.